හායි කොහොමද? හැමෝම හොඳින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. අද සතියේ දවසක ඩේලොග් එකක් තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. මගේ දවස් ගත වෙන හැටි ඉතින් දන්නවනේ. උදේ ඉඳන් හවස වෙනකන් ඔෆිස් එකේ වැඩ. ඊට පස්සේ මං ආසම මගේ ගාර්ඩන් එකේ වැඩ. ඒ අතරේ YouTube එකේ කතාවත් මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් මදත්. මේ දවස්වල මගේ ෂිෆ්ට් එක 8:05 ෂිෆ්ට් එක. කලින් නම් මං 6:00 වෙද්දි වැඩ පටන් ගන්න ඕනේ. ඉතින් දැන් නම් චුට්ටක් වෙලාව තියෙනවා මට නිදහසේ උයලා වැඩ පටන් ගන්න. මම මේ සාලියෝ මාළු මිරිසට තමයි හදන්නේ. මේ මං කලවම් කරන්නේ මිරිස් කුඩු, බදපු 3-5 ලුණු, ගොරක පේස්ට් එක, ඒ වගේම ඒකටම ඉඟුරු සුදු ලුණුත් දාලා. සමහර අය මේ විදිහට හදනවා ඇති, සමහර අය වෙනස් විදිහකට හදනවා ඇති. මේ විදිහ මට නම් රහයි. ඉඟුරු සුදු ලුණු බැදිලා එන රසයට වැඩි රසක් එනවා. ඒක නිකම්ම මිශ්‍ර කරාම ඒකයි මම අර මිශ්‍රණයට සුදු ලුණු ඉඟුරු දැම්මේ. එතකොට හොද්දේ හොඳට ඒ රස එනවා. මේ මං අලුතින් පටන් ගත්ත වීඩියෝ සෙට් එකේ දෙවෙනි වීඩියෝ එකනේ. ඒ කියන්නේ මම මේ වීඩියෝ සෙට් එකෙන් ෂෙයා කරගන්නේ මං YouTube channel එක පටන් ගත්ත මුල් කාලේ මම කරපු වැරදි, ඒ වගේ මේවා හදාගත්තු විදිහ, ඒ වගේ ඔයාලටත් වැදගත් වෙන දේවල්. කලින් වීඩියෝ එකටත් ගොඩක් අය කැමති වෙලා තිබුණා. ඉතින් මට හිතුණා මේ විදිහට දිගටම වීඩියෝස් දාන්න. මට හිතෙනවා මගේ මූණ දිහා බලාගෙන ඉන්න ගමන් මේ විස්තර අහනවට වැඩිය මේ විදිහට ඩේලොග් එකක් බලන ගමන් මේ විස්තර අහන් ඉන්න එක ඔයාලට හොඳ වෙයි කියලා. ගිය සතියේ වීඩියෝ එකෙන් මම කතා කරානේ මට හොච්චාව සදා ගන්න අමාරුනේ ඇයි ඒ වගේ දේවල් ගැන. ඉතින් මම මේ දේවල් ඔක්කොම තීරුම් අරගෙන වීඩියෝස් එක දිගට කරනවා කියලා හිතාගත්තා. අන්න එහෙම හිතාගෙන ඉන්නකොට මට ආවා ක්වොලිටි එකේ ප්‍රශ්නය. ඉතින් මට හිතුණා මම ක්වොලිටි එක වැඩි කරගන්න කරපු දේවල්, ඒ වගේම ඒකෙන් views වැඩි වුණේ කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මේ මම පෙන්නන්නේ අද අපේ ඉඩමේ තේ දළු කඩන දවස. මේ දවස්වල අපේ ඉඩමේ තේ ගස් කපලා තියෙන නිසා වැඩි දළු නැහැ අද. ඉතින් මම 10:00 විතර තමයි බත් කෑවේ. ඉතින් මම ඉක්මනට තේත් හැදුවා. ඉස්සර මට තිබුණේ Xiaomi 9s ෆෝන් එකක්. ඉතින් ඒ ෆෝන් එකෙන් තමයි මම මුලින්ම vlogs කරන්න පටන් ගත්තේ. ඉතින් ඒකෙන් කර ඉද්දි තමයි අපිට තේරුනේ එච්චර ක්වොලිටි එකක් නැහැ වීඩියෝස් වල කියලා. ඒ ෆෝන් එකත් හොඳයි නරක නැහැ. හැබැයි ඉතින් ක්වොලිටි එක චුට්ටක් අඩුයි. ඊට පස්සේ ඉතින් මට ෆෝන් එකක් ගන්නකම් ආයෙත් චුට්ටක් කල් ඉවසන්න වුණා. හැබැයි තිබ්බ ෆෝන් එකේම vlogs කරානේ. ඉතින් ඒව වලට views ආවා ගොඩක්. හිතුවේ නැති විදියට අපි දාපු 3 වෙනි වීඩියෝ එක, ඒ වගේම 5 වෙනි වීඩියෝ එකට එහෙම ගොඩාක් views ආවා. views වගේම සබ්ලත් ගොඩක් වැඩි වුණා. හැබැයි මං හිතන්නේ අපි එහෙම ක්වොලිටි එක අඩුවෙන් අපේ ලස්සන අපි ගාව තියෙන අයිඩියාස් එහෙම ක්වොලිටි එක අඩුවෙන් එළියට දානවට වැඩිය චුට්ටක් ඉවසලා අපි ගාව තියෙන ලස්සන අදහස් හොඳ ක්වොලිටි එකකින් අපිට එළියට දාන්න පුළුවන් නම් එතකොට ඒක වටිනවා. ඒ වගේම අපිට පුළුවන් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ගන්නත්. මොකද ක්වොලිටි එක වැඩි වුණාම ඒ තියෙන කලර්ස් එහෙම ලස්සනට අපිට පෙන්වන්න පුළුවන්. එතකොට ඇහැට ලස්සනයි බලන අයටත්. මම මේ කියන්නේ ඉතින් YouTube එකෙන් ආදායමක් ගන්න හිතාගෙනම YouTube කරන අයට ක්වොලිටි එක ගැන එච්චර හිතුවේ නැතුව වීඩියෝස් කරලා වුණා සාර්ථක වෙච්ච අය ඉන්නා. ඉතින් නැතුව නෙවෙයි. හැබැයි මට හිතෙනවා ඊට වැඩිය ඉක්මනට ඒ වගේම ලස්සනට සාර්ථක වෙන්න පුළුවන් කියලා අර විදිහට ක්වොලිටි එකෙන් වීඩියෝස් කරොත් මුලින් ඉඳන්ම මම මේ දේවල් කියන්නේ ඉතින් මගේ channel එකේ මුල් කාලේ ඉඳන් මේ වෙනකන් දාපු වීඩියෝස් ගැන මමම හිතලා බලලා. ඉතින් මට කමෙන්ට් කරලා මැසේජ් කරලා එක හෙල්ප් ඉල්ලන අයට මේ දේවලුත් ගොඩක් වටී කියලා මට හිතෙනවා. ඉතින් කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒකත් බලන්න. ඇහෙනවනේ හුළඟේ සද්දේ. මේ වීඩියෝ එකේ මගේ වටපිටාව මල් හැමදේම චුට්ටක් වැඩිපුර පෙන්වන්නේ මට මේ විස්තර ටික ඔයාලත් එක්ක පැහැදිලිව ෂෙයා කරගන්න ඕන නිසා. නැත්තම් කලබලයට භාගයට තමයි කියන්න වෙන්නේ. හරියට වීඩියෝ ක්ලිප්ස් නැති වුණොත් මම මේ ඇන්තෝරියම් පැලවල මැරුණු මල් කොළ එහෙම අයින් කරගන්න ගමන් තමයි ඉන්නේ. ඔන්න මේ බලන්නකෝ මේ ඇන්තෝරියම් මලේ ඇට ඇවිල්ලා තියෙනවා. මේ නම් ඉබේ පරාගණය වුණු ඒවා. මම වෙනස් වර්ග දෙකක් පරාගණය කරලා ඇට හදාගෙන දැන් ඒක තවහන් දාලා තියෙන්නේ. කොහොම ඉන්නකෝ මම ඒකත් පෙන්නන්නම්. මම කලින් දන්නේ නැතුව නිකම්ම පස්වලට යට කරලා තමයි ඇන්තෝරියම් වලට පැලවෙන්න දැම්මේ. ඒ විදිහට දාපු එකක්වත් පැලවුණේ නැහැ. ඊට පස්සේ මම වීඩියෝස් බලලා ඒක ඉගෙනගෙන මෙන්න මේ විදිහට තවහන් දාගත්තා.
දැන් පැලවෙන ගමන් තමයි තියෙන්නේ. චූටි කොළ කිහිපයක්ම පේන්න තියෙනවා ඔයාලට වීඩියෝ එකේ නම් ඒක පැහැදිලි නෑ වැඩිය. ඔලු කැට, ගඩොල් කෑලි, අඟුරු, කොහොඹත් හැමදේම එක්ක තමයි මේ විදිහට තවන් දාගෙන තියෙන්නේ ඇට ටික. හරිනම් ඒක මේ විදිහට අරින්නත් හොඳ නැහැ. හැබැයි ඉතින් මං ඇරලා පෙන්නනවා ඔයාලට. දැන් ඉතින් ආයෙත් අපි තිබ්බ විදිහටම වහලා තියමු මේක. ක්වොලිටි එක වැඩි කරගත්තට පස්සේ වීඩියෝස් වල අනිවාර්යෙන් views වෙන ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒ වගේම ඉතින් බලන අයට subscribe කරන්නත් හිතෙනවා. මම ඉස්සර කරපු තව වැරද්දක් තමයි මම thumbnails හදනකොට photos වෙනම ගත්තේ නැහැ. මම ගන්න වීඩියෝ clips වලම screenshot එකක් ගහලා තමයි thumbnails හැදුවේ. එහෙම කරන්නේ නැතුව අපිට පුළුවන් නම් අපි වීඩියෝ කරන ගමන්ම thumbnail එක වෙනුවෙන්ම වෙනම photos ගන්න හොඳ ක්වොලිටි එකට ඒක ගොඩක් වටිනවා. මොකද ස්ක්‍රීන්ෂොට් ගත්තා දානවට වැඩිය හොඳ ක්වොලිටි එකකට ලස්සනට ફોකස් කරලා ගන්න ෆොටෝස් වලින් thumbnail එක හැදුවාම ලස්සනයි. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි අද වීඩියෝ එකෙන් මම ෂෙයා කරගන්නේ YouTube එක ගැන. ඔන්න මම ආයෙත් කියනවා මම මේ YouTube channel කරන හැටි ගැන උපදෙස් දෙනවා නෙවෙයි. මේ ඉතින් මං channel එක පටන් ගත්ත මුල් කාලේ මගේ අතින් වුණු අඩුපාඩු ඒ වගේම මම ඒවා හදාගත්තු විදිහ ගැන ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ ඔයාලට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලා. හරි දැන් YouTube කතාව ඉවරයි. දැන් මම මේ පෙන්න ඉන්නේ මං ළඟදී ගමනක් ගිහින් එනකොට අරගෙන ආපු පැල වගේක්. අමාර කලින් පෙන්නපු තැන මෙන්න මේවා හිටවන්න තමයි හදන්නේ. ඒ මං පෙන්නපු තැන් ටිකේ මං ඒ වගේ කැලෑ ගස් එහෙම තමයි හිටවන්න හිතාගෙන ඉන්නේ. ලස්සන ඇලකේසියා, කැලේඩියම් මේ වගේ වර්ග. මම මෙතන හදාගන්න හැටි ඔයාලත් එක්ක කලින් වීඩියෝස් වල ෂෙයා කරානේ. ඉතින් මේත් ඒ වගේ කැලෑ ගස් එහෙම හිටවලා හදාගත්තු තැනක්. කැඩුණු මුට්ටි කෑලි දෙකක් එක්ක තමයි මම මේ විදිහට පැල ටික ලස්සනට හිටවගෙන තියෙන්නේ දෙපැත්තේ තියලා. කියන්න අමතක වුණා මේ ඒ දවසේම වීඩියෝ කරපුවා නෙවෙයි මේ වෙන දවසක වීඩියෝ කරපුවා. මෙතනත් ගොඩක්ම මම හදලා තියෙන්නේ ආලපාලින් හොයාගත්තු නිකන් කැලේ හැදෙන වර්ග ටිකක්ම තමයි. මම මේකෙන් එකක් මෙතනත් හිටවන්න තමයි හදන්නේ. මේ කොලේම පාට විහිදුණු විදිය අනුව වෙනස් වෙලා තියෙනවා ලස්සන වර්ග. ඒවට ආසයි. හැබැයි මෙන්න මේක තමයි වැඩිපුරම පාරවල් අයිනේ තියෙන්නේ. අනිත් වර්ග ටිකත් හොයාගන්න ඕනේ. මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නම්. මම හිතනවා මේ වීඩියෝ එකටත් ඔයාලා කැමති වෙයි කියලා. ඉතින් අද වීඩියෝ එක ගැන අදහසත් ඔයාලා කමෙන්ට් එකකින් දාගෙනම යන්න. වීඩියෝ එකට ලයික් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. අන්තිමටම කියන්න තියෙන්නේ ක්වොලිටි එක වැඩි කරගත්තට ක්‍රියේටිව් වෙන පාර්ට් එක තියෙන්නේ අපේ අතේ තමයි. ඉතින් ක්වොලිටි එකත් වැඩි කරගන්න ගමන් ක්‍රියේටිව් වෙන්නත් අමතක කරන්න එපා.